ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් දැක්වූ ශ්‍රී ලංකාවේ ශූද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් පහුගිය අවුරුදු 5කට වැඩි කාලයක් තුළ එක දිගට මුහුණ දුන් අර්බුද හමුවේ මතුවලා තියෙන ගැටලු සහ ඒවායේ ප්‍රතිඵල ඒවට ලැබුණු විසඳුම් වගේම වර්තමානයේ පවතින සැබෑ අර්බුදය ගැන කතා කරන්න අපිත් එක්ක එකතු වෙන්නේ ව්‍යවසායක ගාමිණී කන්නංගර මහතා. දිගු කාලයක් තිස්සේ කතා කරන MSME අර්බුදය කියන්නේ මොකක්ද? SME කියන ව්‍යාපාර ලෝකේ හැම රටකම තියෙන ගත්තා SME කියන එක. ඉතින් මේ අර්බුදය කියන්නේ මේ SME කට්ටිය රුපියල් මාසෙ ලක්ෂ 10ක 5ක 3ක වෙළඳාමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් තියෙන කට්ටිය කඩකරස් කරලා සාමාන්‍ය ලක්ෂ 2000ක් විතර නිකන් වගේ වෙළඳාමක් තියෙන ආයතන තමයි SME කැටගරියට දාලා තියෙන්නේ. ඒතර අර්බුදේ වෙලා තියෙන්නේ රටට වෙච්ච එක අවස්ථාවලද වෙච්ච දේවල් ඊස් ඇටැක් එක කොවිඩ් එක නිසා වගේ දේවල් බිස්නස් වල තියෙන වොලියුම් එක වැටෙනම මිනිස්සුන් අරන් තියෙන ණයක් බැංකුවේ ඒව ගන්න බැරි වුණා. ඒක තමයි අර්බුදේ. MSME එහෙමත් නැත්නම් ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කඩාවැටීමේ ආරම්භය ඇති වෙන්නේ කොතනින්ද? එතකොට 2016 මගේ දැනුම හැටියට පටන් ගත්ත මේ අලුත් බද්ද නිසා ටෙලිෆෝන් බද්ද නිසා තමක පටන් ගත්ත මේ සෝදාපාලුව ඕක 17 18 19 අප්‍රේල් මාසෙ වලට කොද වුණේ ඉස් ඇටැක් එක ගැහුවා. එතනදී සම්පූර්ණ සංචාර කර්මාන්තය සම්පූර්ණ කඩා වැටුණා. එයා අපි මෙතන කිව්වට 275 මරණ 500ක් හොස්පිටල් ගියා කිව්වට කවුරු කතා කරන්නේ නැහැ සංචාර කර්මාන්තයට බැඳිච්ච කොච්චර ව්‍යාපාර මේකේ වැටුණාද කියන එක. අපි කියමු උදාහරණයකට කිව්කම්බ වවන මිනිස්සු ගොවියෙක් හිටියා. මිත්‍ර දෙන ගොවියා ඉන්නවා. බෙල්ප ගොවියා ඉන්නවා. ඒගොල්ලෝ ඔක්කොමාට මේක පාරක් වැදුනා. ඉතින් ඒක ඉවර වෙලා අවුරුද්දක් යන ඉස්සෙල්ලා කොරෝනා කියලා එකක් ලංකාවට ආවා. ලෝකෙ පැතුරුණා. ඒතර නොවැම්බර් ඩිසෙම්බර් වගේ වෙනකොට World Health Organization එක WHO එකෙන් පටන් ගත්තා ලෝකෙට අවවාද දෙන්න පටන් ගත්තා කොරෝනා මේක දරුණුයි මේක කරන්න කියලා. ලංකාව ඒක සම්පූර්ණයෙන් අමතක කළා ඇහුන්නේ වගේ දේශපාලන ඇඩ්වාන්ටේජ් එකක් ගන්න මේක ඒගොල්ලෝ දිනදා කරන් ගියා. ගිහිල්ලා වෙරලා මාර්තු මාස 2 වෙනිදා පාර්ලිමේන්තුව ඉතුරු ඇරලා මාස 18 වෙනිදා නොමිනේෂන් ක්ලෝස් කරගත්තට පස්සේ 19 වෙනිදා උදේ බලනකොට කොරෝනා දිහා බලනකොට කොරෝනා 120ක් 25 පැතිරලා තියෙන්නේ ඇති රටේ. ඒක නිසා ගන්න තියෙන දරුණුම තීරණය ගත්තා මාසයක් රට වහලා අඳුනීති දැම්මා. එතන හැමම අඳුනීතියක් ආවම ණය ගෙවන්න දෙන මිනිස්සු ඉන්නවා පොලි ගෙවන්න දෙන මිනිස්සු ඉන්නවා. ඒතර බිස්නස් එකක් වෙන්නේ නැතුව මාසයක් තිස්සේ හැබැයි ණය ගෙවන්න සිද්ධ වුණා මිනිස්සු දැන් බැංකුව ණයක් තියෙනවා නම් මිනිස්සු සාමාන්‍යයෙන් බැංකුවෙන් ඒක account එකට කෙල්ල දානවා. බැංක account එකෙන් සල්ලි ගන්නවා. හැබැයි සල්පා බිස්නස් එක වෙලා නැහැ. එමුනම් ඒ වෙලාවේ ආණ්ඩුව එනම් මොනවද කරන්න තිබ්බේ අර ඉන්ට්‍රස්ට් කියන ඔරලෝසුව නවත්තන්න තිබ්බේ මොනම් ඒ මාසේ. ඒක නැවැත්තුවේ නෑ. ඒක දිගටම ගියා. රට අරනකොට මොකද උනේ? ඇන්ටිජන් පරගත්ත මේ ක්වොරන්ටයින් සෙන්ටර්ස් ක්වොරන්ටයින් හෝටල් PCR බිස්නස් ඇන්ටිජන් බිස්නස් කියලා 4-5 දෙනෙකුට අවස්ථාවක් ඔටෝමැටිකලි ක්‍රියේට් කරගත්තා රජය රටවංගෙට අවුරුදුකමාරක් තිස්සේ. එතනත් ඔය SME එක වැටෙන ලොකු හේතුවක් වුණා උතන. ඉතින් ඒක ඉවරලා 21 ඔක්තෝබර් තමයි රට ඇරුණේ සම්පූර්ණයෙන්ම. මම හොඳට දන්නවා ඒකද හේතු වෙලා තියෙන්නේ අපි උඩට පල්ලලා බඩු ප්‍රවාහනය කරනකොට අපි දන්නවා අපේ මුණ පාන්න වෙච්ච දේ ප්‍රශ්න. 22 අප්‍රේල් මාසේ අලුතෙන් මහා බැංකුව අධිපති කෙනෙක් ඇවිල්ලා රටේ උද්දමනය වැඩි පොලිය 100ක් වැඩි කරනවා කියලා එයාගේ හිතුමතේට හිතමනාපට මේ වැඩේ කරා. ඉතින් SME විතරක් නෙවෙයි මම දන්න ලොකු බිස්නස් වලට තියෙනවා. ඒගොල්ලෝ ලොකු බිස්නස් වැටලා ඇති. තමයි අපි දන්නේ නැති උනාට. ඒගොල්ලෝ එක ලැජ්ජාවට එන්නේ නැහැ එළියට. හරි. ඉතින් ඒ තත්ත්වයක මේක තියෙනවා ඩෙෆිනිට්ලි. මේ කඩාවැටීමේ අවසාන ප්‍රතිඵලය විදියට ශුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අද මුහුණ දීලා තියෙන තත්ත්වය මොකද්ද? ඒවා කඩාවැටලා අද වෙනකොට බැංකුත් එක්ක ගනුදෙනු කරලා තියෙනවනේ යම්කිසි SME එකේ ආයතන ඒගොල්ලොන්ට ණය ගන්න බැරුව අද ඒගොල්ලොන්ගේ තිබ්බ පුද්ගලික පරිහරණයට තිබ්බ කාර් එක හෝ එහෙම නැත්නම් ගෙදර හරි මොනාරි ඉඩකඩම් අද බැංකුවල වෙන්දේසියට යන්න තත්ත්වයට වැටලා තියෙනවා. ඒක තමයි කඩාවැටීම කියන්නේ.
මේ වසර ආරම්භයේදී මුදල් අමාත්‍යාංශය නිවේදනය කළ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සහන පැකේජ හරහා මේ ගැටලුවට විසඳුම් ලැබෙන්නේ නැද්ද? අවංකවම නෑ. මොකද හේතුව මම දකින්නේ මෙතන මේ මුදල් අමාත්‍යාංශය අපිත් එක්ක සාකච්ඡාවක් කරා ඔක්තෝබර් මාසේ. කරලා අපේ ඉල්ලීමක් උඩ එතකොට ඒ කාලේ තිබ්බා මේ පරාටේ නීතිය తాවකාලික අත්හිටුවලා තිබ්බා. ඒක දෙසැම්බර් 15 24 වෙනිකොට ඉවර වෙනවා අත්හිටුවීම. ඉතින් අපි ඔක්තෝබර් මාසේ ආය සාකච්ඡා පටන් ගත්ත මුදල් අමාත්‍යාංශෙත් එක්ක පටන් අරගෙන අපි ගියා මෙන්න මේ දේවල් අපිට කරලා දෙන්න කියලා. ඉතින් ඒක එක රිසල්ට් එකක් තමයි ආවේ පරාටේ නීතිය දෙසැම්බර් 15 ක්‍රියාත්මක වෙන්න තිබ්බ නීතිය ආය කල් දාගත්ත මාර්තු 31 වෙනිකන් 2025. ඒක තමයි මුදල් අමාත්‍යාංශයේ ඇඟට තීරණ උත්තරයක් හැටියට ආවේ. නමුත් අපි දැන් පරාට නීතිය කල් දාගත්තා. ඒ මාස පහේ අපි බලාපොරොත්තු වුණේ රජයත් එක්ක සහ මුදල් අමාත්‍යාංශයෙන් එකතු වෙලා මේක සාකච්ඡාවක් ඇති කරගෙන දෙපැත්තම තීරුම් අරගෙන ප්‍රශ්නේ ඒකට උත්තරයක් හොයාගන්න කියලා. මේ සහන පැකේජ හඳුන්වා දෙන්න කලින් මේ ගැටලුවට මුහුණ දුණු ව්‍යවසායකින් සහ බැංකුකරුවන් එකට කැඳවලා සැබෑ ගැටලු ගැන විමසීමක් කළේ නැද්ද? කරේම නෑ. අවාසනාවට මොකද උනේ මුදල් අමාත්‍යාංශයේ අතහොද ගත්තා මේ ප්‍රශ්නේ කර්මාන්ත අමාත්‍ය උළුට දාලා. ධනවාර මාස වෙනකොට. එතකොට කර්මාන්ත අමාත්‍යාංශයට වෙලා තියෙන්නේ ඒගොල්ලොන්ගේ ලිමිට් ඇතුළත ගියාම මේ ඒගොල්ලෝ මේ බැංකු තමයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර කර්මාන්ත අමාත්‍යාංශයට බෑ බැංකුකරුවන්ට අනක් දෙන්න ඒ කරන්න ඕන මුදල් අමාත්‍යාංශයෙන්. ඉතින් මුදල් අමාත්‍යාංශයේ මේක මෙයාට බාර දීලා ගියාම අපිට වෙලා තියෙන දේ මෙතන සාකච්ඡාවක් කරගෙන යන්න කවුරුද ඉදිරිපත් උන්නේ නැහැ. ආණ්ඩුව පැත්තෙන්. එතන තමයි මේ ප්‍රශ්නේ වැටෙන්නේ. මේ විසඳුම හොයනවා නම් බැංකු අපි යෝජනා කරේ අපට දෙන්න ස්ටියරින් කමිටි එකක්. මහා බැංකුව බැංකින් පුද්ගලික බැංකු කරුව සමග මුදල් අමාත්‍යාංශය ඒ වගේ එකතු කරලා අපිට දෙන්න කමිටි එකක් දෙන්න අපි ඒක සාකච්ඡා කරන්න කියලා. ඒතර මේ මොකද බැංකුවේ ෆ්‍රේම්වර්ක් එක ඇතුලේ ඉඳන් හිටියොත් මේ පතන උත්තර හොයන්න බෑ. මහා බැංකුවෙත් බෑ. මුදල් අමාත්‍යෙත් බෑ. මොකද පනතේ තියෙන දේවල් එතන වැඩ කරන්න ඕනේ. ඉතින් පනතේ තියෙන උදාහරණයකට ණයක් දෙන්න පුළුවන් බැංකු කරේකට ඕන කෙනෙකුට අපේට යම් කිසි දෙයක් තියාගෙන. හදිසියවත් එයා ණය ගෙවුවේ නැත්තම් මාස 3ක් එයා වැටෙනවා ණය පැහැරපු කෙනෙක් හැටියට. ඒ කියන්නේ MPL කියලා කියන එකට. මාස 3 පැන්නම එයාගේ නම සහ ආයතනයේ නම තව කොටසක් තියෙන ක්‍රිබ් කියලා කියන්නේ. ඒ කියන්නේ ක්‍රෙඩිට් ණය ඉවලුවේට් කරන තැනක. ඔටෝමැටිකලි සිස්ටම් එකේ යනවා ක්‍රිබ් එකට යනවා. ගියාම ඒ නම වැටෙනවා තාය වෙන බැංකුවකින් කොහෙන්වත් ආය නමක් ගන්න බෑ. එයා හිර වෙනවා එතන. ඉතින් ඒක තමයි බැංකු පනත තියෙන්නේ. ඉතින් ඔතන ඇතුළේ ඉඳගෙන ප්‍රශ්න උත්තර හෙව්වොත් ජීවිතේ හොයන්න බෑ. අපි එතන එළට බහින්න ඕනේ. සහන පැකේජ හඳුන්වා දීමෙන් අනතුරුව తాවකාලිකව අත්හිටවන ලද පරාට නීතිය 2025 මාර්තු 31 සිට නැවත ක්‍රියාත්මක කිරීමේදී මොන විදියේ ගැටලු ඇති වේද? ඔව් දැන් පළවෙනි මේ දවස් 5-6 ගිහලා ඉවරයි අප්‍රේල් මාසේ. දැන් ඕක තව කොබනරව තව අපි දැන් බලාපොරොත්තු වෙන අවුරුදු නිවාඩු වෙනවා එතන. මාර්තු අප්‍රේල් 15 20 විතර නේකොට අවුරුදු නිවාඩු ඉවරලා හරියට රටේ වැඩ පටන් ගත්තාම බලා ගන්න පුළුවන් ඒ කොච්චර කට්ටිය පිටපස්සෙන් බැංකු වලින් ගිහිල්ලා ඒගොල්ලෝ ණය ගන්න දීලා තියෙනවනේ මොන ප්‍රොපර්ටි දීලා තියෙනවනේ. තමා දේපල ඒව සම්බන්ධව පරාට නීතිය ක්‍රියාත්මක කළා. සමානට 10000 15000 20000ක් ඊට වැඩි ප්‍රමාණයක මේ දේපල වලට බැංකුවෙන් ගිහිල්ලා සීල් කරලා වෙලා ඔක්ෂන් කරලා අරගෙන ඒගොල්ලෝ සල්ලි රෙකවර් කරගෙන. ව්‍යාපාර බංකොලොත් වීම හරහා දැඩි මූල්‍ය අර්බුදයක සිටින ව්‍යවසායකින් රජයට ගෙවිය යුතු හිඟබදු මුදල්, දඩ මුදල් වගේම ප්‍රමාද ගාස්තුත් තියෙනවා. මේ ගෙවීම් සඳහා සහනයක් ලැබෙන්නේ නැද්ද? කිසිම තැනක අපට දැනට ලැබිලා නැහැ මම දන්න තරමට. අපි එහෙමනම් අපි ඉල්ලුවේ ඔතනදී ඉන්කම් ටැක්ස් ගෙවලා තියෙන කට්ටිය, එතකොට VAT ගවන් අතපත වෙච්ච කට්ටියට, එතකොට EPF ETF වගේ දේවල් ප්‍රධාන 4 අතපත් වෙලා තියෙනවා. මෙන්න මේ හේතු යටතේ ඒගොල්ලෝ වදිනවනේ දඩයක් වදිනවනේ, දඩ මුදලක් වදිනවා. අපි ඉල්ලුවේ ඒක අයින් කරන්න කියලා.
නමුත් එහෙමවත් කතා කරන්න අපිට කොහෙවත් මේසෙක මේ කාත් එක්කව රජේ වාඩි වෙන්න හම්බුනේ නැහැ අපට. නව රජයේ කර්මාන්ත අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් සඳහා පිහිට වූ උපදේශන කමිටුව තුළින් මේ ණය ගැටලුවට විසඳුම් ලැබුණාද? නෑ මම දන්න තරමින් ඔය කමිටුව ස්ථාපිත කරලා තියෙන්නේ කුඩා හා මධ්‍ය ප්‍රමාණ SME එක නගා සිටුවීමට. නගා සිටුවන්න ඉස්සෙල්ලා මේ සේලං ගහන් ඉන්න කට්ටියට ඉස්සෙල්ලා බූස්ට් ඉන්ජෙක්ෂන් එකක් ගන්න බෑනේ. ඊට පස්සේ නගා සිටවන්න පුළුවන්. ඉතින් ඒක තමයි මෙතන වැරදගත තැන මෙතන. ඒ කමිටියක් දාගෙන අපි මාර්තු මාස මත මුල හරිය කමිටිය නම්මුනේ. අපි දන්නේ නැහැ එතන සාමාන්‍ය දැනුවත් ඉන්න කට්ටිය එක්කෙනා දෙන්න එතන ඉන්නේ. ඒගොල්ලෝගේ ලොකු දැනුමක් නැහැ මේ ප්‍රශ්න ගැන. ඒ කියන්නේ පුද්ගලික අංශ පැත්තෙන් බලමු. දෙන්න දෙක දාලා තියෙන්නේ. ඒක දැනුමක් නැහැ. ඉතින් අවසනාවට ඒ කමිටියවත් සාමාන්‍ය මේ SME group තියෙන 4-5ක් ඉන්නවා. ඒ ෆෙඩරේෂන් එකකුත් තියෙන ඒකබද්ධ group එකකුත් ඉන්නවා. අපිත් එක්ක අද වෙනකන් සාකච්ඡාවක් තිබ්බේ නැහැ. නමුත් ඒගොල්ලෝ අපට උත්තර ඩිලිවර් කරන්න ආවා. මෙන්න මේ වැඩේ කරනවා කියලා. ඉතින් අන්තිම මීටින්ග් තියෙන්නේ 27 වෙනිදා මාර්තු මාසේ. එතනද කිව්වා ණය බලලා ණය කඩනවා කියලා කොටස් දෙකකට. ප්‍රාර්ථනීය සහ පොලිය. කොල්ල ඒ කොටස් දෙක වෙනම ලෝන් දෙකක් දෙනවා කියලා කිව්වා. මට තේරිච්ච විදියට. ඒකත් හරියට තේරුන්නේ නැහැ මට. ඒකවත් පැහැදිලි කරන්න කටට තේරෙන්නේ නැහැ. ඊට පස්සේ යම් කිසි විදියකට ව්‍යාපාරිකයෙකුට තව ණයක් ඕන නම් කියන්නේ කැපිටල් එකක්. ඔකට කියන්නේ වර්කින් කැපිටල් කියලා. නැවත ඕන නම් වර්කින් කැපිටල් බිස්නස් එක පටන් ගන්න අරන් යන්න. ඒකට වෙනම ණයක් දෙනවා කියලා. ඒතර ණය තුනක් තියෙනවා මෙතන. එකක් ගෙව ගන්න බැරි මිනිස්සුයක් ඕන නැව තුනක් ගෙවන්නේ කොහොමද? ඉතින් මේ ප්‍රශ්නේ බලන ක්‍රමේ සම්පූර්ණයෙන්ම SME සෙක්ටර් එකට කිසිම බෙනිෆිෂල් එකක් එන්නේ නැහැ. මොකද මහා බැංකුවේ අර මං කියන පනත යටතේ සහ බැංකුවල පනත යටතේ හරහා උත්තර හොයන කම මේගොල්ලෝ කරන්නේ. ඒගොල්ලෝ තේරුම් මේ පස්තර උත්තර හොයන්න බෑ. උදාහරණයකට ව්‍යවස්ථාව හැටියට සහරාන් කෙනෙකුට ඇවිල්ලා පහරයක් ගහන්න බෑනේ. මොකද හේතුව එයා තත්ත්වවාදී හැටියට. හැබැයි සහරාන් පහරේ ගැහුවේ ව්‍යවස්ථාවෙන් පිට තත්ත්වවාදයක් හැටියට. ඒතර ඒ වගේම මේ බැංකුවල ප්‍රශ්නෙත් ව්‍යවස්ථාව හෝ අනතෝ පනතෙන් පිටට ඇවිල්ලා මේ ගැන හොයලා බලලා තේරුම් අරගෙන තමයි උත්තර හොයන්න ඕන. මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත් වීමෙන් මේ මොහොතේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් වෙනුවෙන් ගත යුතු විසඳුම් හැටියට ඔබ යෝජනා කරන්නේ මොනවාද? යෝජනා අපි දීලා තියෙනවා නමුත් ඒක වෙලා නැහැ. නැවතත් මම කියන්නේ තුන්වෙනි වතාවට SME එක වැටෙන්න පටන් ගත්තේ 2022 අප්‍රේල් මාසේ මහා බැංකුවෙන් ගත්ත තදබල තීරණයක් නිසා. ඒ තීරණය තමයි මහා බැංකුව කිව්වා රටේ උද්දමනය වැඩි. ඒක නිසා ඒක කන්ට්‍රෝල් කරන්න පොලි වැඩි කරන්න ඕනේ කියලා 100%කින් පොලි වැඩි කරා. මහා බැංකුව. ඒතර මහා බැංකුව 100%න් ඒගොල්ලෝ පොලි වැඩි කරගත්තම ණය හිමියන්ට අග්‍රිවෙච්ච පොලි ප්‍රමාණයක් තියෙන බැංකුත් එක්ක. ඒක 22 මාර්තු වල වෙනකොට ණය ගත්ත කට්ටිය ඉන්න බැංකුව වලින්. ඒගොල්ලෝගේ සාමාන්‍ය දල වශයෙන් තියෙන්න ඇති 9.5ක 10.5ක 11ක පොලියක් ගෙවන්න. නමුත් අර මහා බැංකුව 100%ක් වැඩ කරපු නිසා ඒගොල්ලෝගේ පොලිය මේ 9.5 10 තිබ්බ පොලිය සමහර කට්ටියට 30 35 40 ගෙවන්න සිද්ධ වුණා. අනේ ඒක තමයි මේක ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ. එතකොට හරි විදිහට බැලුවොත් එහෙම මේ ප්‍රශ්නේ මෙතෙන්ද උග්‍ර වෙන්න මහා බැංකුව 100%ක් වගේ කියන්න ඕනේ. මොකද මහා බැංකුව 100%කින් පොලි වැඩි කරලා රටේ උද්දමන අඩු කරනවා කියලා කිව්වට අපි කාටවත් අදටත් තේරෙනවා එහෙම අඩුවීම කියලා නැහැ. ඒගොල්ලෝ ගියා ඊයේ අදයි කියයි ආල් කිලෝ එක ඊයේ රුපියල් 250යි අද 249යි කියයි. ඒක නෙවෙයි මෙතන වෙන්න ඕනේ. බිස්නස් එක කොහොමද වන්න බෑනේ අපට. ඒක බිස්නස් ප්ලෑන් එකක් ගත්තා අවුරුදු දෙකක් තුනක් අපි ප්ලෑන් කරන්න ඕනේ. පොලිය ගෙවන්න තියෙනවා, ණය ගෙවන්න තියෙනවා, පඩි ගෙවන්න ඕනේ, EPF ගෙවන්න ඕනේ, ETF ගෙවන්න තියෙනවා. මහා බැංකුවට ඒ ප්‍රශ්න නැහැනේ. ඉතින් මේක තේරුම් ගන්න ඉස්සෙල්ලාම. ඉතින් මම නම් තරේම කියන්නේ ඔය 2022 මැයි මාසෙ වලින් පස්සේ යම් ණයකරුවෙකුට එයා බැංකුවත් එක්ක ඇග්‍රිවෙච්ච ප්‍රමාණයට වැඩිය පොලිය ගෙවන්න වුණා නම් ඒ පොලිය ආපහු කපා හැරලා දෙන්න ඕනේ මිනිස්සුන්ට.
මොකද හොඳටම ඒක තේරුම් ගන්න පෞගේ අවුරුදු 15 බැංකු වල ලාභ අලාභ මම ගණන් හදලා බැලුවා. හරිද? 2010 ඉඳලා 2015 වෙනකන් දල වශයෙන් බැංකු ගෙවලා තියෙනවා බැංකු එකතු කළා මුළු ප්‍රමාණයම ආදායම් බදු කියලා ගෙවලා තියෙනවා රුපියල් බිලියන 30කට අඩු ප්‍රමාණයක්. ඒ පළවෙනි අවුරුදු 10 ඉඳලා 15 වෙනකන්. 15යි 19 20 වගේ වෙනකොට බිලියන් 30යි 45 වගේ අතර ගෙවලා තියෙනවා. ඒ කියන්නේ බැංකුව ලාභ වැඩිලා තියෙනවා. නමුත් 23 සහ 24 විතරක් ගත්තම බැංකු ගෙවලා තියෙන බදු රුපියල් බිලියන 300කට කිට්ටු වෙන්න. එහෙම වෙන්න බෑ. අර මං කිව්ව මම ඉස්සලා කිව්ව විදිහට මේ පොලිය වැඩි කරපු නිසා තමයි බැංකුවල අධික ලාභයක් ලැබුවේ. එතකොට අද වෙලාව බැලුවොත් නිකන් බැලුවොත් නිකන් කන්නේ හිතුවත් මේ විදිහට. ඊට ඇටැක් එක නිසා මිනිස්සු ව්‍යාපාර වැටුණා. කොවිඩ් එක මැනේජ් කරන එක මිස්මැනේජ් කරපු නිසා රටේ බිස්නස් තවත් වැටුණා. ඊට පස්සේ 22 අප්‍රේල් මාසේ ඉන්ට්‍රස්ට් වැඩි කරලා තවත් වැඩි පටන් ගත්තා. ඒතර ඒ පොලි ආදායම බැංකුව අරගෙන ආදුන ආණ්ඩුවට බදු වශයෙන්. හරි ඒතර 23 24 අවුරුද්දක විතර ගත්තොම බැංකු පද්ධතිය ඒ අවුරුදු දෙකේ ලාභයක් අරන් තන රුපියල් ට්‍රිලියන් එකකට. ඒක තමයි බිලියන් 300 බදු ගෙවලා තියෙන්නේ. 30ක් ගෙවන්න ඕන. හරි කෙලින් බැලුවොත්. ඉතින් මෙතන එතකොට මෙතනත් බෙනිෆිට් එක අන්තිම ලැබෙලද කාටද ආණ්ඩුවට. හරි ආණ්ඩුව තමයි මේ මිස්ටේක් තුනම කරලා තියෙන්නේ. රජය. පවතින ආණ්ඩුව කියන්නේ මේ නව ආණ්ඩුව නෙවෙයි පරණ ආණ්ඩුවත් එක. නමුත් රජයේ සේවක වෙනස් වෙන්නේ නැහැ ආණ්ඩුව වෙනස් වෙනවා කියලා. ඒගොල්ලෝ තමයි මේ මිස්ටේක් එක කරගෙන ගිහලා තියෙන්නේ. සමානලාට ඒගොල්ලොන්ට බල කළ සමහර තීරණ අරගෙන ඇති ආණ්ඩුව. නමුත් ඒගොල්ලොන්ට පඩිකවන්නේ මහජනයා මුදලකින් රජයක් කරේ අගමැතියෙක් කරේ වැරදි තීරණයක් ගන්න කිව්වොත් ඒක නොගන ඉන්න. ඒක ඒගොල්ලෝ ඒක නොගන හිටියා නම් මේ අපේ රට මිත්‍ර වැටෙන්නේ නැහැ. උදාහරණයකට අපි බැලුවොත් යහපාලනයේ කාලේ ඩොලර් බිලියන 13ක් විතර අරන් තියෙනවා අධික පොලියට. ඒතර මහා බැංකුවේ මුදල් මණ්ඩලයක් ඉන්න මේකට හා බෑ කියන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ බෑ කියන මේ ගන්නෙ නැහැ. ඒගොල්ලෝ දේශපාලන ග්‍රහයට හරි මොකට ඔබ වෙලා මේ ගත්ත නිසා අද අපි මේ ප්‍රශ්නේ 80ක් එතන තියෙන්නේ. නව රජය මේ ගැටලුව විසඳන ආකාරය නිවැරදි නොවේ නම් ඒ සඳහා ඔබ යෝජනා කරන විකල්ප මොනවාද? විකල්පය තමයි එදා ඔක්තෝබර් මාසයේ අපි බාර දුන්නේ රජයේ අද ඉන්න මොකද්ද මුදල් උපය අමාත්‍යා දෙන්නටම අපට අර ස්ටියරින් කමිටුව එක අපෙන් කරලා දෙන්න කියලා. ඒතර අපේ විකල්පය පාන් කර ගන්න තිබ්බා. තේරුම් අරගෙන. නමුත් අවසනාවට ඒක ලැබුණේ නැහැ උනේත් නැහැ. ඉතින් අද මම මෙතන විකල්පයක් කිව්වා කියලා මේ වගේ සාකච්ඡාවකදී රජයට ඇහෙද්ද දන්නේ නැහැ. හැබැයි මේ ණය කපා මේ පොලිය අධික පොලිය කපා හැරි යුතුයමයි ඒක තමයි විකල්පය. මොකද තව එකක් කියන්න තියෙනවා මට. 24 රජයේ බජට් එක තියෙනවනේ. ඒ අවුරුද්ද බජට් එක. සිම්පල් කිව්වොත් ඕකෙන් රුපියල් බිලියන 450ක් වෙන් කරලා තිබ්බා බැංකු මොකද්ද රිස්ට්‍රක්චර් කරන්න කියලා. ප්‍රතිවගත කරන්න කියලා. එතකොට 24 ඒ සල්ලි පාවිච්චි උනේ නැහැ. පාවිච්චි උනේ නැහැ මොකද බැංකු ගොඩක් සල්ලි හම්බ කරා අර පොලි වලින් ගත්ත සල්ලි නිසා. ඒතර බිලියන 450 ආපව රාජ්‍ය භාණ්ඩාගාරයට යනවා. ගියා. අඩුම ගානේ ඒකෙන් බිලියන 100ක් 150ක් දුන්නා නම් මේ SME සෙට් එකේ පස්සේ විඳ ගන්න පුළුවන්. ලොකු ගණනක් ඉල්ලන්නේ නැහැ. ව්‍යවසායක ගාමිණී කන්නංගර මහතා මේ කියන ආකාරයට මේ අර්බුදයට පැහැදිලි විසඳුමක් ලැබෙයිද? මේ රටේ ව්‍යාපාර අංශයේ මුදුන් මුල ලෙස කටයුතු කරන MSM ව්‍යවසායකයන්ගේ ඉදිරි ගමනේ නිවැරදි දිශානතිය වෙනුවෙන් සැබෑ ගැටලුව හඳුනාගෙන කටයුතු කිරීමට නිසි බලධාරීන්ට හැකි වෙයිද? අපි බලා සිටිමු.